හෙලෝ ඉතින් කොහොමද ඔයාලට ඔන්න ඉතින් අද යනවා අපි ජපානයේ අඩුවට එළවලු සහ මස් වගේ දිනදා කෑමට ගන්න පුළුවන් දේවල් අඩුවට ගන්න තියෙන සූපයකට අපේ ගෙදර ගා ඉඳලා ටිකක් නම් දුරයි අපි යන් ඉතින් බයිසිකලෙන් තමයි යන්නේ තව අයියලා දෙන්නෙකුත් යනවා මාත් එක්ක ඉන්න අපි ගිහින් බලමු ඉතින් සූපර් ඇතුළේ ඉන්නේ ගියුමු කියලා තමයි ඉතින් මේකට කියන්නේ මේකේ ගොඩක් එළවලු ಜಾති කෑමට ගන්න පුළුවන් දේවල් තියෙනවා ඉස්සරහට ගිහින් බලමු ඉතින් ආවා බඩු ගන්න සූපරයකට කොහොම තමයි ඉතින් මේ පත්තක් කොමඩු ගෙඩියක් තියෙනවා 2138 අද නම් ඉරිද දවසක් නිසා ගොඩක් කට්ටිය ඉන්නවා. මස් තියෙන්නේ මේ ඉතින් සාමාන්‍ය අනිත් සූප් වලට වඩා මේකේ අඩුයි ගියුමු කියන සූප් එකේ එළවලු මස් එහෙම ගොඩක් අඩුයි මේ බෝන්චි එහෙම තියෙන්නේ කපලා පැකට් කරලානේ එහෙම තියෙනවා මේ කේක් මෙන්න මේව නම් මේ මාර රසයි බත් එක්ක නිකන් උනත් කන්න පුළුවන් එහෙම තියෙනවා ramen sauce එහෙම තියෙනවා පොල් තෙල් තියෙනවා මේ වරක තියෙනවා ඒක මෙහින් 494ක් වෙනවා එතන ඉස්සරහ දිනවා මාළු ඉස්සෝ
හදපුවාගෙන ඉන්නවන්නේකට දාලා තමා ගන්න තියෙන්නේ. ඉතින් අයිස්ක්‍රීම් එකකුත් ගත්තා. ඇත්තේ බියර් එහෙම තියෙනවා. සෝජු එහෙමත් තියෙනවා. දැන් ඉතින් අර අපේ ප්‍රසන්න අයියා බීර් කරලා ගෙවනවා. ඔහොම තමයි ඉතින් උනේ. එළියට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. බඩු අරන් ඉවරයි. දැන් ඉතින් බිල් කරලා ගෙවන්න තමයි තියෙන්නේ. ඉතින් අයිස්ක්‍රීම් මේවත් ගත්තා. බඩුත් ගත්තා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි.